හෙලෝ ගයිස් ඔන්න ඉතින් වෙනද වගේ මම අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයාලට අද අරන් ආවිල්ලා තියෙන්නේ මේ දවස්වල දැන් ඉස්සරහට එනවා මේ තව සති දෙකක්වත් නැහැ මට මතක හිටියෝ තව සති දෙකක්වත් නැහැ මේ ඊළඟ O-level විභාගෙට. එතකොට ඒ කට්ටියට මේ එනංගි ළමයිලට තමයි මේ ඒක අරන් ආවේ ගොඩක්ම මේ ඒ වුණාට මේ අනිත් A-level කරන කට්ටියටත් මෙයාලටත් ඒක වටිනවා. ඔයාලට දැන් ගොඩක් අයට දැනට මේ වෙද්දි කවර් කරගන්න බැරි වෙලා ඇති මේ සබ්ජෙක්ට් ටික. එතකොට මේ වෙලාවේ සමහර විට දැන් පාඩම් කරන්න ගත්ත ඇත්ත ඇති. හැබැයි දැන් පාඩම් කරන්න ගත්ත අයට නම් මේ ඒ ගැන මුකුත් මං කියන්නේ මේ ඒ වුණාට මේ වෙද්දි මොකක් හරි තරමක් දුරට ගේමක් ගහන්න කියන්නේ මේ වෙලාවේ උපරිම එෆෝට් එක දෙන කට්ටිය ඇති. එතකොට සමහර අය මේ වෙද්දි S එකේ ඇති S එකේ ඉන්න කට්ටිය C මේ C එකට යන්න. එතකොට C එකේ කට්ටිය B එකට යන්න. B එකේ කට්ටියට A එකට යන්න. ඒ කට්ටියට මේක ලොකු උපකාරයක් වෙයි කියලා මම හිතනවා මේ ගෙනත් තියෙන එකද. එතකොට ඔයාලට මේ කියන්න තියෙන්නේ මම අද ගෙනල්ලා තියෙන්නේ ඇප් එකක් ගැන තමයි ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට මේකෙන් පුළුවන් ඔයාගේ දැනට තියෙන මට්ටමට වඩා යම් තාක් දුරට තව ටිකක් ලකුණු වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමහර කවර් වෙලා නැති පාඩම් වලින් එන ප්‍රශ්න ටික ඒ වගේ දේවල් මේකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට ඔයාලා ඒවා ප්‍රැක්ටිස් කරන ඔයාගේ ලකුණු තව වැඩි කර ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වීඩියෝ එකේ කතා කරමු මොකද්ද මේ කියන්නේ කියලා සහ කොහොමද මේක හරියටම කරගන්නේ කියලා. අද ඇප් එක ගැන තමයි ඔයාලට අඳුන්වලා දුන්නේ. අපි බලමු ඉස්සරහට වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද ඒක හරියට කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම ගිහිල්ලා ඔයාලා Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා මේ app එක download කරගන්න. මේකේ දෙකටම available තියෙනවා. ඔයාලා මේ app එක download කරගන්න මම මේකේ link එක පල්ලෙහෙන් දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලා app එක download කරන open කරාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට interface එක එන්නේ. මේකේ වාගේ number එක ගහලා register වෙන්න තියෙන. ඊට කලින් මේ create account කියලා පල්ලෙහෙන් දෙනවා. ඒ create account කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට valid number එකක් add කරන්න කියලා තමයි කියන්නේ. මම මේ විදිහට number එක add කරනවා. හරි ඊට පස්සේ ඔයාලගේ number එකට OTP එකක් එනවා. ඒ OTP මේ මෙතනට paste කරන්න. තවමත් ක්‍රිප්ටෝ වලින් පාඩු විඳිනවද? Rocket Signal Group එකෙන් high accuracy crypto signals දිනපතා ලබා ගන්න පුළුවන්. ඔදම join වෙන්න. WhatsApp 078 හරි ඊට පස්සේ ඔයාලගේ මෙතනින් මේ විදිහට නම දාගන්න එනවා. මම මේ විදිහට නම දාගන්නම් මගේ. එතන ස්කූල් නේම් එක දෙනවා. හරි ඊට පස්සේ මෙතන ඔයාලා එනවා O level D level කියලා සිලෙක්ට් කරන්න. මේ විදිහට ඔයාලා බලලා මෙතන දැන් O level ගන්න කරන්නේ. ඒතකොට O level මෙතනින් O level දාගෙන මෙතන දැන් ඔයාලා මේ පාර ලියන්නේ 26 වුණාට 25 පැජ් එකනේ. ඒතකොට මේ 25 කියලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ මෙතනින් රෙජිස්ටර් දෙන්න. ඔයාලා app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි app එක බලා ගන්න පුළුවන්. මෙතන tabs 4ක් යටින් බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙනවා මෙතන උඩින් මේ පළවෙනිම තියෙන quiz app main tab එක home එක. ඊට පස්සේ දෙවෙනිට තියෙන explore subject කියලා මේකෙන් ඔයාලට ඔයාලගේ subject ටික වෙනම තෝරගන්න පුළුවන් ඒ level වලට අදාළව. ඊට පස්සේ තියෙනවා leaderboard එක. මේ leaderboard එකෙත් all time තියෙනවා. එතකොට මේ මාසෙ තියෙනවා මේ සතියේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔයාලා බලන්න පුළුවන් profile එක. මෙතනින් ඔයාලට විස්තර ටික පෙන්නනවා profile එකේ. එතකොට followers following count එක පෙන්නනවා. අපි මේක දැනට හදාගත්ත හින්දා මේකේ මුකුත් පෙන්වන්නේ නැහැ තාම. හරි මේකේ වෙන්නේ මෙහෙමයි. ඔයාලා මුලින්ම home tab එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන subject එක මෙතනින් ඔයාලට select කරන්නත් පුළුවන්. නැත්නම් මෙතන දැන් solo mode කියලා ඔයාලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් ගිහින් ඔයාගේ subject එක තෝරන්නත් පුළුවන්. අපි මෙහෙම තෝරමු. අපි explore subject එකට ගිහිල්ලා දැන් O level ගැන මම මෙතන වීඩියෝ කරන්නේ. ඒතර O level මෙතනින් select කරා. select කරලා ඊට පස්සේ ඔයාලා මෙතන subject ටික බලා ගන්න පුළුවන් තියෙනවා. මම මෙතනින් කට්ටියගේ ප්‍රියතම විෂය දෙන්නම්කො history දෙන්න. history දීලා ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන තියෙනවා මේ solo mode 1 mode multiplayer mode කියලා. ඒක multiplayer mode එක නම් තාම coming soon කියලා දාලා තියෙන්නේ. අපි solo mode කියන එක select කරමු. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ තනියෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට අමතරව බලන්න පුළුවන් මෙතන උඩ යනවා time එකක් තප්පර 30ක.
හරි මෙතන වෙන්නේ ජනතා පරිමාධිපත්‍යය යන මූලධර්මයේ එහි අර්ථය ඇතුළත් ප්‍රකාශයමින් කුමක්ද මං හිතන්නේ නම් තුන්වෙනි එක නෑනේ පළවෙනි එක හරි මේක මේ මම මේක නිකන් උත්තර ටික දීගෙන යන්නම් මේ මොකක්ද කියලා නැත්තම් වීඩියෝ එක දික් වෙනවා හරි මේ ඔයාලා මට හිතන්න එපා මොකද මේවා නෑ මට ගන්න හිස්ටරි අනික මේවා මට ගන්න ඇත්තට සංරක්ෂණ පොඩ්ඩක් ලාවට මට ගන්න දැන් මම ශ්‍රී ලංකාවේ වැඩ කරන රට කාලෙ ඉඳලා හරි ඒක මට ගන්න හරි කම්පල මේව නම් මට ලොකුට නම් ගානක් නෑ සාමාන්‍ය මතක විදිහට තමයි දාන්නේ නම් මේ ඉන්න ප්‍රශ්න ගන්න මම හිතන්න එපා මේක ඇත්තටම ටයිම් එක කනික මේ වටිනවා මොකද අපි ස්පීඩ් එක හදා ගන්න පුළුවන් මේකෙන් හින්දා ඒක ඇත්තටම වටිනවා මේ යන එක හරි මේක දැන් අවසාන ප්‍රශ්නේ තමයි එන්නේ ඒකට ඔයාලට මම මේක දැන් මේක ස්කිප් කරන්නත් පුළුවන් ස්කිප් කියලා ඔප්ෂන් එකක් තියෙනවා කියන්නේ ඔයාලට මේ වැරදි උත්තර සිලෙක්ට් කරන්න ඕන කියලා ගන්න නැහැ හින්දා මම මේ ස්කිප් කියන එකට ක්ලික් කරන්න හරි ඔයාලට බලා ගන්න පුළුවන් ටෝටල් කොෂන් 10යි කරෙක්ට් 5යි රෝං ආන්සර්ස් 4යි එතකොට මේ පොයින්ට් ටර්න් වෙලා තියෙනවා 25 මේ වීඩියෝ එක සාමාන්‍ය වීඩියෝ එකක් නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම AI තාක්ෂණයෙන් නිර්මාණය කරපු ප්‍රොෆෙෂනල් කොන්ටෙන්ට් එකක් දැන් ලොකු කැමරා ස්ටුඩියෝ හෝ විශාල වියදම් අවශ්‍ය නැහැ ඔයාගේ බිස්නස් එකට හයි ක්වොලිටි වීඩියෝස් දැන් ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන් වීඩියෝ කරන්න වෙලාවක් නැද්ද නැත්නම් අලුත් කොන්ටෙන්ට් අයිඩියාස් නැද්ද මේ AI වීඩියෝස් ඒ හැම ප්‍රශ්නයකටම තියෙන සාර්ථකම විසඳුමයි ඔයාගේ ස්ටයිල් එකට සහ බ්‍රෑන්ඩ් එකට ගැලපෙන විදිහට ඉතාමත් ප්‍රොෆෙෂනල් කස්ටම් AI avatar වීඩියෝස් අපි නිර්මාණය කරලා දෙනවා ඔයාගේ බිස්නස් එකත් නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්න ලෑස්ති නම් දැන්ම මට මැසේජ් එකක් දාන්න අපි අදම වැඩේ පටන් ගමු එතකොට බලාගන්න පුළුවන් ඊට වඩා දැන් ක්වෙස්චන් සමරි එක තියෙනවා. ඒ කියන්නේ අපි දැන්ට ඒ කරපු ප්‍රශ්නවල මේ ආන්සර්ස් ටික තියෙනවා බලාගන්න පුළුවන්. මේ දැන් වැරදිච්ච ඒවා ගෙහෙම මේක වැරදි කියලා වැටලා ඒකේ ආන්සර් එක මෙතනින් ඔයාලට බලන්න පුළුවන් දාලා තියෙනවා. ඒ විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. ඊට පස්සේ අවසානට මේ ස්කිප් කරපු එක බලාගන්න පුළුවන්. ඒක ස්කිප් කියලා වැටලා මෙතනින් මේ රයිට් ආන්සර් එක වැටලා තියෙනවා. ඒතකොට මේක ඇත්තටම වටිනවා. මොකද ටයිම් එකකුත් එක්කන්න යන්නේ. ඒ හින්දා ඇත්තටම මාරම විදිහට වටිනවා. හරි ඒ විදිහට තමයි කියන්නේ. ඊට පස්සේ මේ ඔයාලට දැන් බලන්න පුළුවන් මම තව එක පෙන්නන්නම් මෙහෙම. අයත් අපි යන් ඒකට. හරි ඔයාලට බලන්න පුළුවන් ඒ ප්‍රශ්න මෙන්න මේ එන්නේ. දැන් මෙතන එන්නේ වෙන ප්‍රශ්න ටිකක්. ඒ කියන්නේ මේ අර ඒකම දැන් අතනදී ප්‍රශ්න ටික මාරු වෙවි. ඒ විදිහට නෙමෙයි එන්නේ. මේකේ වෙන වෙනම ප්‍රශ්න එන්නේ. ඒ හින්දා මේ අර එකම ප්‍රශ්න ටිකක් මෙතන කරගෙන කියලා හිතන්න එපා. මේ කියන්නේ මේ ගොඩාක් ප්‍රශ්න මේකේ තියෙනවා. දැන් මෙතන බලන්න 1k+ මේ quizzes තියෙනවා කියලා දාලා තියෙනවා. එතකොට ඒ හින්දා 1k+ කියන්නේ ප්‍රශ්න 1000ක් නේ. ප්‍රශ්න 1000ක් තියෙනවා කියලා හිතන්න. ප්‍රශ්න 1000ක් තියෙනවා නම් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ලකුණු කිහිපයකට අනිවාර්යෙන් ඉම්ප්‍රූව් එකක් මෙතනින් ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේක මේ කරගන්නවා නම් ඇත්තටම වටිනවා. එතකොට ඊළඟට මෙතනින් හරි ඒ විදිහට තමයි කියන්නේ. මම ඊට පස්සේ පෙන්නන්නම්. අපි ආයෙත් එතනම තෝරලා මේ ඔයාලට බලන්න පුළුවන් මෙතන 1 vs 1 mode කියලා තියෙනවා. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ රැන්ඩම් ප්ලේයර් කෙනෙක් එක්කන් මේ චැලෙන්ජ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නට තරඟට තමයි මේ ක්විස් ටික කම්ප්ලීට් කරන්න තියෙන්නේ. අපි සිලෙක්ට් කරලා බලමු. දැනට රැන්ඩම් ප්ලේයර් කෙනෙක් ඉන්නවද කියලා බලමු. හිස්ටරි වල ප්ලේයර් කෙනෙක් නම් මේ වෙලාවේ නෑ වගේ. එතකොට ඔයාලට මේ විදිහට මෙතෙන්නුත් ඒ කියන්නේ ප්ලේයර්ස්ලා හොයාගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පෙන්නනවා පැත්තෙන්. එතකොට මේ එයාත් එක්ක ක්විස් එක කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. මේක ඔයාලට පෙන්නන්න තිබුණා. හරි ඒ වුණාට දැන් මේ වෙලාවේ පෙන්නන්න කෙනෙක් නැහැ. අනික මේ වීඩියෝ එකත් ඉක්මනට දාන්න ඕනේ. මොකද ඔයාලට තව ටික දවසක් තියෙන හින්දා. හරි. එතකොට ඒ විදිහට තමයි වෙන්නේ එක. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඒ level subject ටික වෙනම බලාගත්ත හැකි. මෙතන ඒකෙත් අර විදිහටම ඒ ටික තියෙනවා. එතකොට මෙතන දැනට නම් ෆිසික්ස් බයෝලොජි කෙමිස්ට්‍රි විතරයි තියෙන්නේ. මෙතන ඉස්සරහට අනිත් සබ්ජෙක්ට් ටිකත් ඇඩ් කරයි. ඊට අමතරව ඔයාලට මෙතනින් ඊට පස්සේ ලීඩර් බෝඩ් එකේට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන টොප් ලිස්ට් එක ඉන්න টොප් 10ක් තමයි මෙතන පෙන්වන්නේ. එතකොට මේ මෙයාලගේ ඉස්කෝලේ හිටක්කම් බලාගත්තාම මෙතන මේ මලියදේව කොලේජ්. එතකොට ඒ විදිහට ඔයාලට ඉස්කෝල ටික බලා ගන්න පුළුවන්. එතකොට මෙතන පළවෙනිටම ඉන්නේ කෙනා ක්ලික් කරාට පස්සේ ඔයාලට එයාගේ ප්‍රොෆයිල් එකට ගිහලා බැලුව හැකි.
හරිවට බලාගන්න පුළන් සමීර කියලා කෙනෙක් ඉන්න පලෙන්ටම පරකුම්බාහු නැශනල් කොලේජ්ගේ තොට යාගේ බලාගන්න පුළන්වාට මේ මෙතනින් ෆලෝ කියල බන්න තින ෆලෝගෙන බන්නකු කලික්කර පසේ අපි යාව ෆලෝගින් වෙනවා ගැන ෆලෝ කර හැකි යාගේ ෆලෝස්ලත් එකසි දහතරක්න්න බලාගන්න පුළුවන් එතොට මෙතන ෆෙස් කියල වැඩලා තියෙන මෙතනින් අන ලයිස්ක වෙනම් බලාගන්න පුළුවන් මේ දවසෙන් දවස කොහමද ගිහින් තියෙන කියලා ඊට පස්සේ වල් බලාමුලම් මෙතන යාගේ රේට් එක වැඩලා තියෙනවා කරෙක් මීට එක සිට අනුවට තියෙන වින් රේට් එක 100ක් තියෙනවා යන්ගේ එකසේ පහ ප්ලේ කරලා ඒක එකසේ පහම වින් කරලා තියෙනවා එතකොට මෙතනින් කරෙක්ට් ආන්සර්ස් ගන්න ස්කිප් කරගන්න රෝන් ගන්න බලාගත්ත ඒක ඊට පස්සේ මෙතන යාගේ සබ්ජෙක්ට් පර්ෆෝමන්ස් එක බලාගත්තා සබ්ජෙක්ට් එයා ෆිසික්ස් වලට 99ක් තියෙනවා කෙමිස්ට්‍රි වලට 99ක් තියෙනවා බයොලොජි වලට 99ක් තියෙනවා බයෝ කරන කෙනෙක් වගේ සයන්ස් වල ඉදිරියේ වාඩ බලන්න බලන් තියෙනවා මේ ඇත්තට මේ විදිහට වාගේ එතකොට ඒ කට්ටියගේ අදාළ ප්‍රොෆයිල් එකේ කොහොමද තියෙන්නේ ඒටි බලා ගන්න පුළුවන් මේකෙන් ඊට පස්සේ වල මෙතන වෙන ඩිස් මන්ත් එකේ දොර වීක් එකේ එහෙම කට්ටියට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මේ ප්‍රොෆයිල් එක මේක ගැන නම් කියන්න ලොකු දෙයක් නැහැ දැන් ඔයාලට බලන්න පුළුවන් මේ මම මෙතන ක්විස් දෙකක් කම්ප්ලීට් කරලා තියෙනවා කියලා වැටෙනවා එතකොට ICT history එතකොට මේ විදිහට අපේ performance එකත් අපිට බලා ගන්න පුළුවන් මේකේ මම මේ දෙකම නිකම්ම කම්ප්ලීට් කරේ මේ කොහොමද මේක වෙන්නේ කියලා කියන්නේ ඇප් එක වලට මේ රෙකෝඩින් එක දාන්න කලින් නිකමට ක්ලික් කරන්න ගියා එතකොට ඒකේ මේ දේ බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඔයාලා මෙතන පොයින්ට් ගන්න මෙතන බලා ගන්න පුළුවන් මම මෙතන තව ෆීචර් එකක් එන්න තියෙනවා හරි ඒ ටික තමයි උඩට කියන්න තියෙන්නේ එතන අයිලන්ඩ් රෑන්ක් කියලා එකක් වැටෙනවා මේක මම හිතන්නේ හරි මේක මේ අයිලන්ඩ් රෑන්ක් කියලා වැටෙන තත්නම තමයි අරකම තමයි පෙන්වන්නේ හරි එතකොට මේ විදිහට තමයි ඒක වෙන්නේ ඔයාලා අනිවාර්යෙන් මේක try කරන්න මොකද මේක ඇත්තටම වටිනවා මේ O level දැන් O level කරන කෙනෙක්ට නම් මේක ඇත්තටම වටිනවා හරි ගයිස් ඉතින් ඔය විදිහට තමයි මේ ඒ ඇප් එක පෙන්වන්නේ ඔයාලට quiz app කියලා ඇප් එක මම මේකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම් ඔයාලා අනිවාර්යෙන් මේක බලලා complete මේ වැඩක් කරගන්න පුළුවන් ඒ හින්දා දැන් O level කරන කෙනෙක්ට උනත් A level කරන කෙනෙක්ට උනත් මේක ගොඩක් වටිනවා මොකද A level කරන කෙනෙක්ට උනත් මේ අපි දැන් අපේ මේ තියෙන ඒවා රිවයින්ඩ් කරගන්න එතකොට නොදන්න දේවල් කියන සාමාන්‍ය අපි දැන් ක්විස් කරන එක ඇත්තටම A level කෙනෙක්ට වටිනවා A level කරන කට්ටිය දන්නවා ඒක මේ ප්‍රශ්න කරන එක තමයි ඇත්තටම වටින්නේ එතකොට ඔයාලට ඒ විදිහට එඩිට් කරගන්න පුළුවන් දැනට නම් බයෝ කරන කට්ටියට විතරයි මේ අවස්ථාව තියෙන්නේ මේ මැත්ස් කරන කට්ටියටත් ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි පුළුවන් මැත්ස් වල තාම එතන අප්ඩේට් කරලා නැහැ ඒක ඒ ටිකත් ඉක්මනටම අප්ඩේට් කරයි එතකොට O level කරන කට්ටියට දැන් තව ටික දවසයි තියෙන්නේ හින්දා මාර කලින් ගියා වගේ මේ ටිකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන කාලෙන් මම මේකත් මේ ඔයාලට මේ ටික දෙන්න මොකක් හරි එකක් හොයලා මේකත් හම්බුනේ එතකොට මේ ඇප් එක කරන්නේ මේ අනුරාධ පෙරේරා සර් තමයි ෆිසික්ස් කරන අනුරාධ පෙරේරා සර් තමයි මේක කරන්නේ මේ powered by තියන්නේ එතකොට මේක කිසිම ප්‍රොමෝෂන් එකක් නෙමෙයි මේක මේ මේකේ මේ අයිති තියෙන යාට කියන්නේ මේක ඔයාලට බලන්න පුළුවන් මේක ඇප් එක මේ top 10 අතරටත් තියෙනවා එතකොට මේක ඇත්තටම වටින ඇප් එකක් මේ අනික මේකේ නම්බර් එක රෙජිස්ටර් වෙද්දි ඔයාලන් කිසිම ෆී එකක් කැපෙන්නේ නැහැ කියන්නේ ඩේලි මේ ගාස්තුවක් අය වෙන්නේ නැහැ ඒක මුලින්ම කියන්න තිබ්බ ඇත්තටම මේ මොකද ගොඩක් ඇප් වල එහෙම තමයි මේ ගියපු ගමන් ඔයාලගෙන් වෙනම ODP එක දාපුවාම වෙනම ෆී එකක් කැපෙනවා මේක එතකොට එහෙමනම් කැපෙනවා කියලා තාම නම් මේ නැහැ ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ දැනට නම් එහෙම එකක් නැහැ හින්දා ඔයාලා අනිවාර්යෙන් මේක බලලා කරගන්න මේක ඇත්තටම ගොඩක් මාරම් විදිහට වටිනවා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු හැමෝටම O level මේ පාර ලියන මේ නංගි ළමයිලට හැමෝටම මේ විශ් කරනවා කොහොම හරි ඔයාලා මේ කම්ප්ලීට් කරගන්න එක හරියට එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු